ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් නාමයෙන් ඉතා ආදරයෙන් ඔබලාව අද දින මෙම බයිබල් අධ්‍යයනයට පිළිගනු ලබනවා. අද දින මා ඔබලා සමග බෙදා ගැනීමට පැමිණියේ මාක් පොතෙන් පොඩි කොටසක් වන අතර ඉතින් අපි දෙවියන් වහන්සේගේ වචනය වෙත දැන් පිය නගමු. හලලූයා උන්වහන්සේ බලවත් වූ දෙවියන් වහන්සේ කෙනෙක්. ඉතින් අපි දේ වචනයට පාඩම් ගන්න සූදානම් වෙනවා. ඉතින් අපි කතා උන්වහන්සේ ඔරුව යවරේ මෙත්තේ පිට නිදාහුන්සේක. ඔහු උන්වහන්සේ පුබුදුවා ආචාර්යනි අප විනාශ වෙන බව ඔබ සලකන්නේ නැද්දයි උන්වහන්සේට කීවෝය. උන්වහන්සේ නැගිට සුලකට තරවටු කොට නිශ්ශබ්ද වෙව නිෂ්පල වෙවයි මුහුදට කීසේක. එවිට සුලග නැවති මාස් නිශ්චලයක් විය. හලලූයා. ඉතින් උන්වහන්සේ නිස්සල වෙනවා. නිස්සල කරනවා මේ මුහුදට තරවටු කරනවා. යේසුස් වහන්සේ තරවටු කරනවා. මුහුදට තරවටු කරලා කියනවා මේ මුහුදට තරවටු කරනවා. නිස්සල වේ, නිස්සද්ද වේ. නිස්සල වේ, නිස්සද්ද වේ. යේසුස් වහන්සේ තරවටු කරනවා. ඒ ගෝලයෝ ආචාර්යනි සාමිනාංශර කතා කරන නැකිට උන්වහන්සේ තරවටු කරනවා. නිස්සල වේ, නිස්සද්ද වේ. තරවටු කරනවා. අන්න ඒ වගේ ඔබගේ වාතාවරණය එහා ගියපු දෙයක් වෙන්න පුළුවන් අද දවසේ. ඉතින් නිශ්චල වේ උන්වහන්සේ තරවටු කරනවා. නිස්සද්ද වේ කියලා කියනවා. ඒ වගේ අද දවසේ ඔබ මුහුදේ රැල්ලට කිව්වොත් නවතින්න කියලා නවතින්නේ නැහැ මුහුද. ඒ වුණාට යේසුස් වහන්සේට කිව්වොත් උන්වහන්සේ නවත්තනවා. උන්වහන්සේට කිව්වොත් මගෙන් එහා ගියපු දෙයක් තියනවද? උන්වහන්සේ ඒක නතර කරලා දෙනවා. නිස්සද්ද වේ, නිස්සල වේ කියලා යේසුස් වහන්සේ මුහුදට තරවටු කරනවා. නිස්සල වේ ඒ නිශ්චල වේයන් කියලා උන්වහන්සේ නිස්සද්ද වේයන් කියලා ඒ කුණාටුවට තරවටු කරනවා. ඒ වෙලේම ඒ කුණාටුව නතර වෙනවා. ඒ වගේ ඔබගේ ස්ථාවරය මොනවා ස්ථාවරයක් වෙන්න පුළුවන්. ඔබගේ ජීවිතේ රෝගයක්, ඔබගේ වේදනාවක්, කුණාටුවක් මැද්දේ ඔබගේ ජීවිතේ හිර වෙච්ච ජීවිතයක් වෙන්න පුළුවන්. අද දවසේ ඔබගේ ජීවිතේ ලොකු පෙරලියක් කරන්න, ඔබගේ ජීවිතේ වෙනස් කරන්න ජීවමාන යේසුස් වහන්සේ බලවත් වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ මේක නරඹන ඉන්න ඔබගේ ජීවිතය වෙනස් කරන්න බලවත්. පරණ අය වේවා, අලුත් අය වේවා, මේක බලන්න ඔබ වෙන්න පුළුවන්. ඔබගේ ජීවිතය වෙනස් කරන්න මගේ යේසුස් වහන්සේ බලවත් වූ දෙවියන් වහන්සේ. මේට ඉස්සෙල්ලා අපි කතා කරන්න ඉස්සෙල්ලා ගිය සතියේදී පිළිසතියේදී මට යාඥා කරුණ මම මේ කතා කරන්න බෙදා ගන්න හිතාගත්තා. තරුණ ජීවිත අද නොඑක් විදියට විනාශ වෙන්නේ යනවා. අපි අන්තිම වෙලාවේදී යාත්නා කරන්න සූදානම් වෙනවා. එතකොට ඔබගේ තරුණ ළමයි තරුණ ජීවිත උන්වහන්සේ ගලවන්න, උන්වහන්සේ දෙවියන් වහන්සේ මහත් වූ දෙවියන් වහන්සේ බලවත් වූ දෙවියන් වහන්සේ උන්වහන්සේ දරුවන්ව ගලවන්න යනවා. ඉතින් අපේ රට ගලවන්න යන උන්වහන්සේ ඒ වගේම මේ වචනේ අනුව අපේ රටක් ගලවෙන්න යනවා. හලලූයා. ඒ වගේම ඔබගේ ගෝලොන්ට කරගන්න බැරි දෙයි දෙවියන් වහන්සේ කරලා පෙන්නවා. ඒ දෙවියන් වහන්සේ අර බෝට්ටුවට වතුර පිරිනකොට උන්වහන්සේට ගෝලොන්ට මුකුත් කරගන්න දෙයක් නැහැ. ඉතින් ගෝලියෝ මොකද කරේ? දෙවියන් වහන්සේට කිව්වා. දෙවියන් වහන්සේ මොකද කරේ? නිස්සල වේයන්, නිස්සද්ද වේයන් කියලා තරවටු කරා. එතකොට ඒ කුණාටුව නතර වුණා. ඒ වගේ ඔබගේ ජීවිතේ මහත් කුණාටුව ඇවිල්ලා වේදනාවෙන් ඉන්නවා. මට මේක ඉවස ගන්න බෑ. මට එපා වෙලා තියෙන්නේ. එකක් ඉවරනොන එක ප්‍රශ්නයක් ඉවරනකොට ඉතින් මට කරගන්න දෙයක් නැහැ. ඒ කුණාටුව අද දවසේ යේසුස් වහන්සේ ඔබ හදවතින්ම විශ්වාස කරගෙන ඉන්නවද? යේසුස් වහන්සේ ඔබගේ ජීවිතේ විනාශ කරන්න දෙවියන් වහන්සේ බලවත් වූ දෙවියන් වහන්සේ. ඔබගේ ආගමේ කුලය භාෂාව ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේ ක්‍රිස්තියානි කියන්නේ ප්‍රේමයක්, ආදරයක්. ඉතින් උන්වහන්සේ බලවත් වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ ආදරය, ප්‍රේමය දෙවියන් වහන්සේ කෙනෙක්. ඉතින් අපි 38 වෙනි පරිච්ඡේදය අපි බලන්න යනවා ඊළඟට.
උන්වහන්සේ ඔරු යවරේ මෙත්තේ පිට නිදාහුන්සේක. ඔහු උන්වහන්සේ පුබුදුවා ආචාර්යනි අප විනාශ වෙන බව ඔබ සලකන්නේ නැද්දයි උන්වහන්සේට කීවෝය. ඔව්. උන්වහන්සේ නැගිට සුලකට තරවටු කොට නිශ්ශබ්ද වෙව නිෂ්ඵල වෙවයි මුහුදට කීසේක. එවිට සුලග නැවති මහත් නිශ්චලයක් විය. හරි. උන්වහන්සේ මට 38 ආයෙ කියන්න. උන්වහන්සේ ඔරු යවරේ මෙත්තේ පිට නිදාහුන්සේක. ඔහු උන්වහන්සේ පුබුදුවා ආචාර්යනි අප විනාශ වෙන බව ඔබ සලකන්නේ නැද්දයි උන්වහන්සේට කීවෝය. අන්න උන්වහන්සේ නැකිට නිස්සද්දවය නිස්සල වේයන් කියලා උන්වහන්සේ තරවටු කරා. ඒ වගේ මහත් වූ දෙවියන් වහන්සේ මහත් වූ ප්‍රේමයක් උන්වහන්සේගේ තියෙන්නේ. ඒ මාක් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 38 සහ 39 ඔබ මෙනෙහි කරන වෙලාවේදී ඔබට ලිකන් කියවලා මේක හිතන්නේ නැති. ඒ දෙවියන් වහන්සේ ඒ මූදේ ඒ කුණාටුව නවත්ත වගේ ඔබේ කුණාටුව නවත්තන්න උන්වහන්සේ බලවත්. ඔබේ රෝගයේ කුණාටුව නවත්තන්න බලවත්. ඔබගේ වේදනාවල් නවත්තන්න බලවත්. ඒ කුණාටුවේ තරවටු කරා නිස්සලයන් නිස්සද්දවයන් කියලා කිව්වා. ඒ වගේ ඔබගේ ජීවිතය වෙනස් කරන්න බලවත්. ඉතින් අද දවසේ මේ වචනය අනුව ඔබව සත්‍යමත් කරන්න කැමතියි. මේ වචනය මේ හවස ඔබගේ ජීවිතය වෙනස් කරන්න බලවත්. ඔබගේ ජීවිතේ මේක අරගෙන ඔබ මොන ආර්ථික ප්‍රශ්න වේවා මොන ප්‍රශ්නයක් වුණත් දෙවියන් වහන්සේ ඔබව උසස් ස්ථානයේ තියන්න ඔබ වැටුණ වෙලාවේදී නැකිටවන්න උන්වහන්සේ බලවත්ව සිටනසේක. හලෙලූයා. ඉතින් අපි යාඥා කරන්න සූදානම් වෙනවා. යාඥා කරමු. ජීවමාන සර්ව බලධාරී දෙවියන් වහන්සේ මගේ ආදර දෙවියන් වහන්සේ මගේ ආදර දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ දාතේ එකිනෙකනම පාර කරනවා මගේ ආදර පියාණනි මගේ ආදර දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ දාතේ මේක නරබිනීනේ එකිනෙකනම බාර කරනවා මගේ ආදර පියාණනි සාමනේ අසන්නා වූ එකිනෙකනම ඔබ වහන්සේගේ දාතේ බාරයි සාමනේ සාමනේ දැන් මේ වෙලාවේදී රෝගයක් වෙලා ඉන්නවද වේදනාවක් වෙලා තිනවද අට මස් නේනාරයන්ම ඔබ වහන්සේ සුව කරන්න නිදහස් සේවා මගේ ආදර පියාන්නේ ඔබගේ සුවේ නිදහස් සේවා සාමනේ මෙන්න ඔබ ආසගේ දාතර බාර කරන තරුණ ජීවිත ඔබ ආසගේ දාතර බාර කරනවා සාමනේ ඒ තරුණ ජීවිත ඒ නොඑක් බාධාවල් වලින් ඉන්නවද සාමනේ මරණ ස්වභාවයේ ඉන්නවද ඒ විනාශයට පත් වෙලා ඉන්නවද ඒ තරුණ ජීවිතවල වලින් ගලවන්න ඔබ ආසේ බලවත් වූ දෙවියන් වහන්සේ ඔබ ආසගේ දාතර ඒ තරුණ ජීවිත බාරය මගේ සාමනේ ඒ කුණාටුව වගේ ඔබගේ ජීවිතේ කුණාටුව වගේ ඉන්නවද ඒ කුණාටුවේ රෝගේ කුණාටුව වේවා පාපේ කුණාටුව වේවා ඒ ඔක්කොම පාපේ ශාපය උන්වහන්සේ පාපේ කමාවද රෝගයට සුව දෙන්නා වූ දෙවියන් වහන්සේ උන්වහන්සේ කියනවා යෙසායා පොතේ 53 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ කියනවා උන්වහන්සේගේ වචනේ පරිදි උන්වහන්සේ කියනවා උන්වහන්සේගේ වචනේ ප්‍රකාරය අනුව උන්වහන්සේ ඔබගේ රෝගය සුව කරන්න බලවත් ඔබගේ වේදනාව බලවත් සුව කරන්න ජීවමාන යේසුනි ඔබගේ රෝගවත් සුව වේවා සාමනේ අටමස් නේරානම සුව වේවා සාමනේ මෙන්න අත්තගස්සන්න එකිනෙකනම අත්තගස්සන්න එකිනෙකන නිදහස් කරන්න මගේ ආදර පියාණනි අනේ සාමනේ ඔබ වහන්සේ බලවත් වූ දෙවියන් වහන්සේ සාමනේ ක්‍රිස්තියානි කියන ප්‍රේමයක් ආදරයක් මගේ පියාණනි මේගොල්ල දුක් විඳින ජනතාව ඔබ වහන්සේ මේක නරඹිනින එකිනෙකනව අලුත් වේවා අලුත් කෙනෙක් වේවා පරණ කෙනෙක් වේවා සාමනේ මේක නරඹනවද ඒගොල්ලන්ගේ හදවත් වලට කතා කරන්න සාමනේ උන්වහන්සේගේ ජීවිතේ වෙනස් කරන්න මගේ ආදර පියාණනි වාසගේ කරුණාව දයාව නිදහස් කරන්න මගේ ආදර පියාණනි ආදර දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ කරුණාව ආදරය නිදහස් කරන්න එකිනෙකනට සාමනේ අනේ මගේ ආදර පියාණනි ඔබ වහන්සේ විඳින ප්‍රශ්න තියනවද සාමනේ මේ සාමනේ මරණ ස්වභාවය කවුරු හරි මැරෙන්න ඕනේ මට කියලා හිතාගෙන අද දවසේ ඉන්නවද අනේ සාමනේ ඒගොල්ලන්ට සුභාරංචි යන්න ඔබ වහන්සේ කරුණාව දෙන්න සාමනේ ඒගොල්ලන් ජීවිත වෙනස් කරන්න ඔබ වහන්සේගේ කරුණාව නිදාස් කරන්න වගේ ආදර පියාන්නේ සාමනේ දැන් ඔබ වහන්සේගේ දාතර ඔබ වහන්සේගේ එකිනෙකනම බාර කරන යටත් කරනවා ජීවමාන යේසුස් වහන්සේගේම නාමයෙන් ආමෙන් වගේ කල්කනන්නේ ඉතින් සුබ සතියක් සුබ අනාගතයක් ජීවමාන යේසුස් වහන්සේගේම නාමයෙන්. ඉතින් උන්වහන්සේ අපි තව දවසක මේ වගේ නරඹන්න සූදානම් වෙන තව දවසක අපි එනවා.
ඒකත් එක්ක අපිත් එක්ක හමු වෙන්න. ඔබට යේසු පීඨයි සුබ දතියක් ජේසුස් වහන්සේගේම නාමයෙන්. God bless you.